හලෝ යාළුවනේ කොහමද මේ මම ඔයාලට කතාවක් කියන්න මේ බිස්නස් එකේ අපිට හොඳ යාළුවෙක් හම්බුණා මේ එයාට වෙච්ච ඇත්ත සිද්ධිය මේ අපිට පොල්ලෙලි ගේන අයියා කෙනෙක් හිටියා අපේ ගමේම ඉතින් මේ මිනිස්සයා මේ ටිකක් හරි කපටි හොරයි හොරට ගෙනල්ලා බාන්නේ පොල්ලෙලි මේ දවස් දෙකක් මාටුනා ඒත් මුකුත් කිව්වේ නැහැ කොහොම හරි ඉතින් මේ ඔක ඉතින් අපිට කරන විතරක් වැඩක් නෙවෙයිනේ මොඩම කරනවා ඊට පස්සේ මේ ටික දවසක් ගිහිල්ලා ආරංචි වුණා මේ කුණ කටුවෙක් කාලා ඉතින් ඔය සාමාන්‍ය දෙයක් ඉතින් මේ කුණ කටුවෙක් කන එක ඊට පස්සේ ව්‍යාපාර කරද්දි පොල්ලෙලි ගෙනල්ලා අදින කෙනෙක් කරන්නේ ගෙවල වලින් එකතු කරලා ඉතින් ඊට පස්සේ මේ වැඩි මාසයක් දෙකක් ගියා වාහනේට මිනිස්සෙක් කැටලා මැරුණා මනුස්සයා හිරේ මේ දවස්වල මේ බන්ධනාගාරයක දාලා අප හම්බුණා කියලා තාම ආරංචියක් ආවේ නැහැ. ඉතින් කොහොම තමයි වෙන්නේ ඉතින් සාධාරණව කරන බිස්නස් එකක් කරන්න ඕනේ. ඒතකොට ඉතින් දෙවියෝ ආශිර්වාද කරනවා. මේ ඔයාලා වගේ දේවල් කරන්න එපා. අපි හැමෝම කට්ටක් කාලා තමයි මේ රස්සාව කරන්නේ ගේමක් ගහගන්න. ඉතින් මේ ඒකට ගරු කරන්න මේ තව කවුරුවත් අමාරුව දාන්න මේ බිස්නස් එක කරන්න එපා මේ ඇත්තටම හොඳ බිස්නස් එකක් මේ වැස්සදින් තමයි පොඩ්ඩක් ප්‍රශ්නේ තියෙන්නේ කරගෙන යන්න පුළුවන් මොන හරි දන්න දෙයක් තියෙනවා නම් අහන්න මම දන්න දෙයක් කියලා දෙන්න මේ A to Z ඉතින් ඔක්කොම ටික දන්නවා අවුලක් නැහැ වැඩේ කරගෙන යන්න පුළුවන් ආසාව තියෙන කෙනෙක් ඉන්නා නම් මැසේජ් එකක් දාන්න මේ කියලා දෙන්න රයිට් එහෙනම්